ඔයාලා මේ ඉන්නේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. හරි. ඔයාලා මේ වීඩියෝ සීරීස් එක දිගටම බලන් ආවා නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මම හැමතිස්සෙම මේ MVC ආකිටෙක්චර් එක කියලා MVC ආකිටෙක්චර් කියන්නේ මොඩල් සර්විස් සර්ව්ලට් යුටිල් ඔන්න ඔය වගේ පැකේජස් හතරක් තියෙන අපේ වෙබ්සයිට් එක ඔය වගේ පැකේජස් හතරකට කඩාගෙන කොටස් වෙන වෙන තැන්වල ගහන අන්න ඒ වගේ ආකිටෙක්චර් එකක් කියලා නිකන් පොඩි දලා අදහසක් ඔළුවට යන්නේ නැති. හැබැයි MVC ආකිටෙක්චර් කියන සම්බන්ධව මම ලොකු දෙයක් එක්ස්ප්ලেইন කරේ නෑනේ. ඔයාලට ඒකට MVC ආකිටෙක්චර් කියන්නේ මොකද්ද කියලා YouTube එකේ හොයන්න පුළුවන්. YouTube එක හද්දී ඔයාලට ඒ සම්බන්ධ තියරි කාරණා හම්බ වෙයි. ඊට අමතරව ඔයාලට ChatGPT use කරන්න පුළුවන්, forum pages use කරන්න පුළුවන්. ඔයාලට එතනදී හොයාගන්න MVC ආකිටෙක්චර් එක සම්බන්ධ වැඩිදුර තියරි කාරණා. මම මෙතනදී ફોකස් කරන්නම් ප්‍රැක්ටිකල් සයිඩ් එක විතරක්. මොකද මෙතනදී මම තියරි කියලා දීලා හැම එකම ඔක්කොම එක්ස්ප්ලেইন කරන්න ගියොත් ඇත්තටම ලොකු වෙලාවක් අපරාධයි. ඒක නිසා ඔයාලා තියරි ඕන නම් හොයාගන්න පුළුවන්. ඔයාලට ඕන තරම් රිසෝසස් තියෙනවා. හැබැයි ඔයාලට හැමදේම තියරි හොයන රිසෝසස් තිබ්බට මේ ප්‍රැක්ටිකල් සම්බන්ධ මේ වගේ වෙබ්සයිට් එකක් හදන්න අවශ්‍ය තියරි ටික කොහෙවත් කියලා දීලා නැහැ. ඒක නිසා තමයි මම වීඩියෝ එක සීරීස් එක කරන්නේ. හරි. අපි අද කොටසට යමු. අද කොටස කියන්නේ දැන් මේ වීඩියෝ සීරීස් එකේ මේ වීඩියෝ එකට අදාළ කොටස. අපිට දැන් මේකෙදි මොඩල් එකක් ක්‍රියේට් කරගන්න අවශ්‍යයි අපේ ඇඩ්මින් වලට අදාළව. මෙතනදී මම මොඩල් කියන එකට රයිට් ක්ලික් කරලා නිව් මම ක්ලාස් ගිහිල්ලා මෙතනින් ක්‍රියේට් කරනවා ඇඩ්මින් කෙනෙක්ව. ඇඩ්මින් කියලා මම මෙතෙන්ට දෙද්දි මෙතන ඒ අකුර කැපිටල් දෙනවා. වැරදිලාවත් මම සිම්පල් දුන්නා කියලා හිතන්න. මේ විදිහට වර්නින් එකක් ඩිස්ප්ලේ වෙනවා. මොකද අපිට ක්ලාස් එකක් ක්‍රියේට් කරද්දී අනිවාර්යයෙන්ම දෙන්න ඕන මුල් අකුර කැපිටල්. හරි, මම ඇඩ්මින් කියලා දීලා මේ විදිහට ෆිනිෂ් දෙනවා. ඊට පස්සේ අපි මගේ Wi-Fi මේ වෙද්දී ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. අපි ඒක කනෙක්ට් කරගමු. ඊට පස්සේ අපි යමු ChatGPT එකට. හරි. මම ChatGPT එකට ගිහිල්ලා මේ විදිහට create Java class with above variables functions not need කියලා දෙනවා. මට ෆන්ක්ෂන්ස් මොකුත් අවශ්‍ය නැහැ. මේ වේරියබල් ටික විතරක් ඇඩ් කරලා මම කියනවා ක්ලාස් එකක් හදලා දෙන්න කියලා. බලමු අපි මේකෙදී ක්ලාස් එකක් කොයි විදිහට හදලා දෙයිද මම බලාපොරොත්තු වෙන විදිහට දෙයිද කියලා. හරි. මම මෙතනදී මෙන්න මේ වේරියබල්ස් ටික විතරක් ගන්නම්. මොකද මේ මට මේකෙදි මෙයා තව පොඩි අනවශ්‍ය දේවල් ටිකක් කරලා දෙනවා. මට මෙතනදී අවශ්‍ය වෙන්නේ නැති ටිකක්. අපි පොඩ්ඩක් ඒක වෙනස් කරගමු. මේක නැත්තම් ඉදිරි chat වලදීත් මෙයා මේකෙන්ම මේ විදිහටම ගනිවි. ඒක නිසා create a Java class with above table use variables only functions doesn't need. අපි මේ විදිහට දීලා ආයිසරයක් prompt එක generate කරගමු. හරි. මම කියනවා default png එකත් ඕනේ නැහැ කියලා. need default.png also. ඒකත් මට මෙතනදී ඕනේ නැහැ කියලා මම කියනවා default value එක ඕනෙත් නැහැ. මේ විදිහට මම සරලවම create කරගත්තා class එක. හරි. ඊට පස්සේ මම කරන්නේ ඔයාලට මගේ වීඩියෝ සීරීස් එකත් එක්ක කලින් මේ වීඩියෝ සීරීස් එකේදී මම කිව්වේ නෑ. හැබැයි ඔයාලා කලින් ලයිව් එක බැලුවා නම් ඔයගොල්ලන්ට මතක ඇති මම මෙතනින් source කියන එකට ගිහිල්ලා generate getters and setters කියලා එකකට ගියා. එතෙන්ට ගිහිල්ලා අපිට කරන්න දෙන්නේ මේ select all කියන ටික එක දාලා after last මේ මෙතනින් තියෙන අවසානම එක select කරන්න. දැන් after file name කියන එක තමයි මගේ අවසානෙටම තියෙන්නේ. මම ඒක select කරනවා. යටින්ම තියෙන එක select කරන්න. ඊට පස්සේ first getters then setters කියලා select කරන්න. generate කියලා click කරන්න. මෙතනින් පොඩ්ඩක් ලස්සන වෙන පොඩි space එකක් තියාගන්න වෙන් වෙන්න. අපිට ඊට පස්සේ getters ටික මේ විදිහට create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ වැඩේට අවශ්‍ය setters ටික මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ මොඩල් එක ඔයගොල්ලන්ට පේන්නේ. සාමාන්‍ය මොඩල් එකක් කියන්නේ මෙන්න මේ දෙයට තමයි. හරිද? ඒකේ basically තියෙන්නේ අපිට අදාළ variables ටික. එතනින් එහාට අපිට අවශ්‍ය functions. හරිද? getters setters. මීට අමතරව ඔයාලට අවශ්‍ය මොනවා හරි special functions තියෙනවා. ඒකට add කරන්න පුළුවන්. මට මෙතනදී මුකුත් special වෙනම function අවශ්‍ය වෙන්නේ නැහැ. getters setters ටික තිබ්බනම් මට හොඳටම ඇති.
මෙන්න මේකට තමයි අපි මොඩල් එක කියන්නේ. දැන් හිතන්නකෝ ඔයාලගේ තව database table එකක් තිබ්බ කියලා. මම example එකක් පෙන්නන්නේ මේක මම delete කරනවා මට වැඩේට අවශ්‍ය නැති නිසා. ඔයාලට හිතන්න product කියලා වාගේ තිබ්බ CRUD එකක්. හරිද? දැන් වාගේ admin කියලා CRUD එකක් තිබ්බ, product කියලා CRUD එකක් තිබ්බ. තව හිතන්න ඔහොම CRUD කීපයක් තිබ්බ කියලා. තව CRUD එකක් තිබ්බ කියලා හිතමු අපි delivery address. ඔය වගේ තව ඊට පස්සේ තව CRUD එකක් තිබ්බා user information. ඔය වගේ මොනවා හරි තිබ්බ කියලා හිතන්න. ඔය වගේ හැම CRUD එකකටම මේ model එක ඇතුළේ වෙනම මේ model කියන package එක ඇතුළේ model create කරන්න ඕන. එතනදී ඔයාලට ඒත් මේ දේම කරන්න තියෙන්නේ. අපිට දෙන්න පුළුවන් access specify එක දීලා private ඊට පස්සේ අපේ මේ විදිහට දෙන්න පුළුවන් අපේ type එක මම දෙනවා int id ඔය විදිහට අපිට product එකට product id එක දෙන්න පුළුවන් private string name දෙන්න පුළුවන් එතකොට ඒකෙන් mean කරන්නේ product එකේ name එක ඊළඟට private string description product එකේ description එක description කියලා කෙටියෙන් මම දෙන්න ඔය විදිහට දැන් හිතන්න තව පල්ලෙහාට තියෙන පුළුවන් ඔය ටිකට විතරයි නම් ඔයාලට කියන්නේ තව මොන හරි example තිබ්බ කියලා හිතන්න line කීපයක් හරිද ඔයාලට ඔක්කොටම generate කරන්න ඕන නම් getter setters source ගියා generate getters and setters ගියා මෙතනින් tick එක දැම්මා මෙතනින් අවසානටම තියෙන එක select කරලා first getters then setters කියලා select කරලා generate දෙන්න ඊට පස්සේ මෙතනින් පොඩ්ඩයි space එකක් තියාගන්න එච්චරයි කරන්න තියෙන්නේ මේ විදිහට අපිට getter setters generate කරන්න පුළුවන් මම කියවනේ මේක මට sample එකක් කියලා මේක මං CRUD ඔක්කොම ගහන්නේ නැහැ මේ වෙබ්සයිට් එකට දාලා ඔයාලට කම්ප්ලීට්ලි එක CRUD එකක් ගහලා පෙන්නන්න ඉතින් එහාට ඔයාලා ඊටු CRUD ටික තනියම try කරන්න මොකද මම එකම දේ ආයි කරා කියලා වැඩක් නැහැ නේ මොකද ඒක CRUD එකක් ගියවට පස්සේ ඊටු CRUD ගහන්නේ ඒ විදිහටමයි ඉතින් ඒක නිසා මම product කියන එක මට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ නැහැ මම admin CRUD එක තමයි ගහන්න යන්නේ හරි මම මේ විදිහට admin ට දාලා model එක create කරා මෙන්න මේක තමයි මට මොඩල් එකට සම්බන්ධව ඔයාලට කියන්න තියෙන්නේ. ඊළඟට අපි මේ ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මෙතනදී අපි සර්විස් ෆයිල් එක කොහොමද ක්‍රියේට් කරන්නේ? සර්විස් ෆයිල් එක කියන්නේ මොකද්ද? ඒ දේවල් ටික අපි සර්විස් ෆයිල් එකට දාලා වීඩියෝ එකේදී බලමු.